තීක්ෂණ නුවණින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් මව්බිමේ ගෞරවය ආරක්ෂා කළ අභීත පොලිස් කතක් පිළිබඳව තොරතුරු ගෙන එන්න අප අද සූදානම්. ඇය හොරණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි සුමනලතා ලියනගේ මහත්මියයි. පොලිස් සේවයට තිබූ දැඩි ඇල්ම සහ ආශාව නිසාම ස්වේච්ඡා ගුරු සේවය අතහැර දැමූ සුමනලතා ලියනගේ මහත්මිය පොලිස් සේවයට එක්වන්නේ 1992 වසරේදී. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුවීම් අවසන් කළ ඇය පළමුවෙන්ම සේවයට යන්නේ වවුනියාව යුද මෙහෙයුම් කලාපයට. එවක කොටිත්‍රස්තවාදී ක්‍රියා උච්චතම කාලවකවානුවක් වුවත් පොලිස් සේවයට ඇති තදබල ආදරය නිසාම ඇයට එවැනි පෙදෙසක සේවය කිරීමට කිසිදු උපයක් දැනුනේ නැහැ. ගියාම අපිට මූණ දෙන්න තිබුණ ඉතින් වෙඩි සද්ද විතරයි. අපිත් එක්ක අද රාජකාරී කරන එකන හෙට මැරිලා 1996 දෙසැම්බර් 7 වෙනිදා ඇගේ ජීවිතයට අමතක නොවන දිනයක්. එදින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරක්ෂක ප්‍රධානීන් සහ ප්‍රභූන් පිරිසක් රැගෙන ඉහළට නැගුණු ගුවන් යානයක් වැලිඔය බලා යන්නේ අත්‍යවශ්‍ය ආරක්ෂක රැස්වීමක් සඳහායි. එහි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරල් අනුරුද්ධ රත්වතේ යුද හමුදාපති ලොතිතැන් ජෙනරාල් රොහාන් දලුවත්ත සහ පොලිස්පති WB රාජගුරු ඇතුළු නිලධාරීන් 11 දෙනෙකු ගමන් කරමින් සිටියා. රැස්වීම අවසානයේ පිරිස වවුනියාවේ ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂණයකට එක්වන අතර අයහපත් මේදුම් තත්ත්වය නිසා ගුවන් නියමුවාට ගමනාන්තය සොයා ගැනීමට අපහසු වුණා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉන්ධන අවසන් වීමත් සමග යානය වවුනියාවෙන් එපිට LTT බල ප්‍රදේශයකට ගොඩ බැස්සවීමට සිදුවීමයි. යානය අතුරුදන් වීමෙන් රටපුරා මහත් කලබලයක් ඇති වූ එම අවස්ථාවේ වවුනියාව පොලිස් මෙහෙයුම් මැදිරියේ රාජකාරී කරමින් සිටියේ සුමනලතා ලියනගේ මහත්මියයි. එදා 10ට විතර වගේ මේ වවුනියාවම තන කියලා දෙකණ්ඩාධිපතියන්ලගෙන් කතා කරා. ඒක ඉතින් මට අදාළ එකක් නෙමෙයි නැති හින්දා මම එච්චර ගණන් ගත්තේ නෑ. ආයිත් ඒක නවතින්නෙම නෑ. ඒ තුන මේක අමතන්න ඕනි කියලා. එක්කෙනෙක් කතා කරලා කිව්වා මම රාජගුරු කතා කරන්න කියලා. පොලිස්පතිතුමාද කියලා අහන්නත් බෑ, සර් කියන්නත් බෑ. මොකක් හරි කිව්වොත් ඒක ඒ පණිවිඩය අනිවාර්යයෙන්ම කොටින්ට යනවා. එක සැරේටම ඇහුවා ඔබ WBද කියලා. එයාකෝ ඔබ හරි කියලා. මේ පොලිස්පති තමයි කියන එක මට දැනුණා. වෙන කායිමත් අහලා නෑ එයාපෝසෙන් අහන්න ඕනි කියලා. මන්ට අග්ගාලේ යංගට ගැහුවාම එහෙන් කතා කළා. මොන හරි කලබලයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඕ කලබලයක් තියෙනවා අපේ චොපර් එක මිෂන් වෙලා තියෙන්නේ. ඔයාලා අයින් එක තියන්න එපා කියලා. ඊට පස්සේ මන්ට අග්ගාලා රෙඩ් ඇලර්ට් කරා අපේ කට්ටියක් ඉස්සරහට එන්නේ කියලා ඒගොල්ලෝ දැනුවත් කළා. එතකොට ඩිෆෙන්ස් එක වෙඩි තියන්නේ නෑ ඒගොල්ලන්ට. ඇය මේ සිදුවීමට මුහුණ දෙන විට ඉතිරිව තිබුණේ සිය දරුවා ලැබීමට මාස 3ක් පමණයි. එල්ල වූ පීඩනය හමුවේ කොතකුත් ශාරීරික අපහසුතා දැනුණද ඇගේ චිත්ත ධෛර්යය ඒ සියල්ලටම වඩා බලවත් වුණා. දවල් 1 විතර වෙන කිට්ටු වුණා. දැන් බැරිම තැන මම කතා කරලා කිව්වා WB ඔබගේ ඔය නිල ඇඳුම ඉහළ කොටස ගලවලා උඩට ඔසවන්න කිව්වා. කිව්වා යා පෝස්ට් එකට අපේ පොලිස් නිල ඇඳුමක් උඩට ඔසවලා තියෙනවා අන්න එතන තමයි තැන කියලා. ඊට පස්සේ චොපර් එකෙන් දැක්කා. මගෙන් ඒගොල්ලෝ ඇහුවා එතන ලෑන්ඩ් කරන්නද කියලා. ඊට පස්සේ කොහොම හරි ලෑන්ඩ් කරලා ඉවරලා ගත්ත සර්ලව. ඒ ගිය චොපර් එක ඒ දාලා ආවා. විනාඩි 10ක් වගේ යනකොට මේ මට පණිවිඩයක් එවලා තිබුණා තියෙන ජිප් එකක නැගලා එන්න කියලා බ්‍රිගේඩ් එකට. ඒ යනකොට ඉතින් මේ රත්වත සර් හිටියා පොලිස්පති අපේ සර් හිටියා W රාජගුරු සර් හිටියා හමුදාපති ජෙනරල් දලුවත්ත සර් රෝහන් දලුවත්ත සර් හිටියා ඊට පස්සේ මේ මොහොතේම තනතුරු දෙකකින් උසස් කළාම මේ අභේද වීර කාන්තාව අද වන විට උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස උසස් වීම ලබා හොරණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කරනවා. කළුතර අඟුරුවාතුර පදිංචි ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්. වසර 27කට පෙර ඇය සිදු කළ ඒ අභීත ක්‍රියාව මේ මව්බිමේ කිසිදා අමතක කළ නොහැකි දෙයක්. එවන් අභීත ක්‍රියා තුළින් ඉතිහාසය සුවඳවත් කළ සුමනලතා ලියනගේ වැනි කාන්තාවන් අප රටට වාසනාවක්.